අනතුරකට ලක්වුණු පුතෙක්ව රෝහලට ඇතුළත් කළා. සැත්කම කරන්න හදිස්සියම දොස්තරවරයෙක්ව රෝහලට කැඳවුවා. දොස්තරවරයා හති දාගෙන දුවගෙන එනකොට පිරිමි ළමයාගේ තාත්තා රෝහලේ කොරිඩෝ එකේ එහාට මෙහාට ඇවිදිමින් හරිම නොසන්සුන්ව හිටියේ. දොස්තරව දැකපු ගමන් තාත්තා කෑ ගැහුවා. "ඇහි මෙච්චර පරක්කු? මගේ පුතා මැරෙන්න යනවා කියලා දන්නේ නැද්ද? ඔයාලට කිසිම වගකීමක් නැද්ද?" දොස්තරවරයා hina වෙලා මෙහෙම කිව්වා. "අනේ මට සමා වෙන්න. මම හිටියේ රෝහලේ නෙවෙයි. මට පණිවිඩේ ලැබුණු ගමන් මම පුළුවන් තරම් වේගෙන් ආවා. දැන් සංසුන් වෙන්න. මම මගේ උපරිම කරන්නම්." පැය කීපයකට පස්සේ දොස්තරවරලා සැත්කම් කාමරෙන් එළියට ආවේ හරිම සතුටින්. "දෙවියන්ට ස්තුති වේවා. ඔබේ පුතා බේරුණා" කියලා ඔහු තාත්තට කියලා පිළිතුරක්වත් බලාපොරොත්තු නොවි හදිස්සියෙම එතනින් දුවගෙන ගියා. තාත්තට කේන්ති ගියා. ඔහු එතන හිටපු හෙදියගෙන් මෙහෙම ඇහුවා. "මේ දොස්තරට මොනවා වෙලාද? හරිම උඩංගුයිනේ. මට විස්තරයක් අහන්නවත් විනාඩියක් නැද්ද?" හෙදියගේ ඇස්වලින් කඳුළු කඩා හැලුණා. ඇය මෙහෙම කිව්වා. "මහත්මයා, ඒ දොස්තර මහත්තයාගේ එකම පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා. එයා පුතාගේ අවසන් කටයුතු කරමින් ඉන්නකොටයි අපි මේ සැත්කමට එන්න කියලා පණිවිඩේ දුන්නේ. ඔබේ පුතාගේ පණ බේරගත්ත එයා දැන් ආපහු දුවගෙන ගියේ තමන්ගේ පුතාගේ දේහය තියෙන තැනට." විනිශ්චය කරන්න එපා. අපෝ හැමෝම තව කෙනෙක් ගෙවන අභ්‍යන්තර යුද්ධය ගැන දන්නේ නැහැ. බාහිරින් පෙනෙන දේ අනුව කෙනෙක්ව මනින්න එපා. ඉවසීම. කේන්තියෙන් වචන පිට කරන්න කලින් මොහොතක් හිතන්න. ඔබ දුස් කියන මිනිසයා ඔබ වෙනුවෙන් තමන්ගේ ලොකුම වේදනාව යටපත් කරගෙන ඉන්නව වෙන්න පුළුවන්.